දිනිත් IT ටොක්ස් YouTube channel එකට ඔයාලා ඔක්කොම අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා. මගේ නම දිනිත්. අද පාඩම තමයි පරිගණකයේ පරිණාමය. වර්තමාන ලෝකයේදී දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්න නවීන පරිගණක භාවිතා කරනවා කියන එක අපි හැමෝම දැන් දන්නවා. පහුගිය මාතෘකාවලදී අපි ඒ ගැන ගොඩක් දේවල් සාකච්ඡා කරා. මම හිතනවා ඒ පාඩම් ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. වර්තමාන පරිගණකයට අඩිතාලම් වැටුනේ චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් කියන උපකරණයෙන් කියලා ගොඩක් අය දන්නවා කියලා මම හිතනවා. ඔයාලා දන්නවද අවුරුදු 5000කටත් කලින් තමයි පරිගණකය කියන කන්සෙප්ට් එකට අඩිතාලම් වැටුනේ. ඒ ගණනය පහසු කිරීම සඳහා නිර්මාණය කරපු ඇබකසයත් එක්ක. ඇබකසේ නිර්මාණය කරලා අවුරුදු ගණනාවකට පස්සේ 1642 දී බ්ලේස් පැස්කල් විසින් ඇඩින් මැෂින් කියලා උපකරණයක් හොයාගන්නවා. මේ උපකරණය තමයි අදටත් ලෝකේ පළවෙනි යාන්ත්‍රික ගණිත කර්ම උපකරණය විදියට හඳුන්වන්නේ. 1674 දී ගොට්ෆ්‍රීඩ් විල්හෙම් මේ පැස්කල් යන්ත්‍රය තවත් වැඩි දියුණු කරා. මේ වැඩි දියුණු කිරීමත් එක්ක පුළුවන් වුණා ගුණ කිරීම බෙදීම වගේ ගණිත කර්ම ඉතාමත්ම පහසුවෙන් සිද්ධ කරන්න. මේ කාල සීමාවේදීම ජෝසප් ජැකුවාට් කියන ප්‍රංශ ජාතිකයා විසින් සිදුරුපත් සංකල්පය එහෙමත් නැත්නම් පංච් කාඩ් සිස්ටම් කියන ක්‍රමවේදය පාවිච්චි කරලා රෙදි වියන යන්ත්‍රය නිර්මාණය කරා. ජෝසප් ජැකුවාඩ් විසින් මේ සිදුරුපත් සංකල්පය ලෝකයට හඳුන්වා දීලා සුළු කාලයකට පස්සේ චාල්ස් බැබේජ් විසින් හදනවා ඇනලිටිකල් එන්ජින් කියලා උපකරණයක් මේ සිදුරුපත් සංකල්පයම පාවිච්චි කරලා. චාල්ස් බැබේජ් මේ හදපු උපකරණේ ආදානය, සකස් කිරීම, ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන සංකල්ප ඔක්කොම පාවිච්චි කරලා තිබ්බා. එදා මේ චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එකේ පාවිච්චි කරපු සංකල්පයම තමයි අපි නවීන පරිගණක වලටත් පාවිච්චි කරන සංකල්පය වෙන්නේ. මෙන්න මේ හේතුව හන්දා අපි හඳුන්වනවා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා විදිහට. චාල්ස් බැබේජ් විසින් නිපදවපු මේ ඇනලිටිකල් එන්ජින් එකට පරිගණක වැඩසටහනක් සකස් කරන්න උත්සාහ දරපු ඇඩා ඔගස්ටා ලව්ලේස් තමයි ලෝකේ පළවෙනිම පරිගණක වැඩසටහන් ශිල්පිනිය විදිහට අපි හඳුන්වන්නේ. 1944 දී හෝවර්ඩ් ඇයිකන් විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී තමන්ගේ සංගයන් සහ IBM සමාගමේ සහාය ඇතිව ස්වයංකරණ අනුක්‍රමීය පාලන යන්ත්‍රය කියලා යන්ත්‍රයක් නිපදවන්න සමත් වුණා. මේ යන්ත්‍රය පස්සේ මාක් 1 කියලා නම් කෙරුණා. දැන් ඔයාලට මේ රූපේ පේන්නේ මාක් 1 කියන යන්ත්‍රය. අපි දැන් කතා කරමු පරිගණක පරම්පරා ගැන. 1940 ඉඳන් 1956 වෙනකම් පැවතුන පළවෙනි පරම්පරාවේ පරිගණක සඳහා භාවිත වුණ ප්‍රධානම තාක්ෂණය තමයි රික්තක නල. ඒ වගේම දත්ත ආදානය, සැකසීම, සුරකීම සහ ප්‍රතිදානය සඳහා සිදුරුපත් සංකල්පයම භාවිත වුණා. පළවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිත කළ මුද්‍රකාංග තමයි යන්ත්‍ර භාෂාව. ඒ වගේම ඇසෙම්බලි භාෂාව. ඒ වගේම ආචායනය කරන ලද ක්‍රම ලේඛන සංකල්පය. මේවා තමයි පළවෙනි පරම්පරාවේ පරිගණකවල පාවිච්චි වුණ මුද්‍රකාංග විදිහට අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. රික්තකනාල තාක්ෂණයත් එක්ක නිපදවපු මේ පළවෙනි පරම්පරාවේ පරිගණක මේ රික්තකනාල තාක්ෂණ නිසාම ඉතාම විශාල තාපයක් නිපදෙව්වා. ඒ වගේම මේවා ක්‍රියාත්මක වුණේ ඉතාම හෙමින්. ඒ වගේම මේවා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. එහා මෙහා ගෙන යනවා කියන එක නම් කොහෙත්ම කරන්න බැරි දෙයක්. ඒ වගේම මේවා විශාල විදුලියක් පරිභෝජනය කරන පරිගණක බවට පත් වුණා. ඒ වගේම මේවා සාමාන්‍ය කෙනෙක්ට දරන්න පුළුවන් පරිගණක වුණේ නැහැ. මේවා විශාල පර්යේෂණ කටයුතු සඳහා පමණක් භාවිතා වුණා. මොකද මේවා ගොඩක් මිලෙන් අධික පරිගණක. නිතර පිලිස්සී යන රික්තක නල මාරු කරන්න වෙන එකත් මේ පරිගණකවල තිබුණ අවාසිදායක තත්ත්වයක් වුණා. මේ තාක්ෂණය භාවිතා කරලා ඒ කාලයේදී ඉනියැක්, එඩ්වැක්, එඩ්සැක්, යුනිවැක් සහ IBM 701 වගේ පරිගණක නිර්මාණය වුණා. දැන් ඔයාලට මේ පේන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල ඡායාරූප කිහිපයක්. 1956 ඉඳන් 1963 වෙනකම් පැවතුන දෙවෙනි පරම්පරාවේ පරිගණක සඳහා භාවිතා වුණ ප්‍රධානම තාක්ෂණය තමයි ට්‍රාන්සිස්ටර්ස්. ඒ වගේම මේ වගේ ද්විතීක ආයචායනය සඳහා ෆ්ලොපි ඩිස්ක් සහ ටේප් භාවිතා වුණා. දෙවැනි පරම්පරාවේ පරිගණකවලට මුද්‍රකාංග විදිහට භාවිතා වුණේ උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාව. ඒ කියන්නේ high level programming language සහ assembly භාෂාව. පළවෙනි පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව දෙවෙනි පරම්පරාවේ පරිගණක අඩු තාප ප්‍රමාණයක් තමයි නිකුත් කරේ. දෙවෙනි පරම්පරාවේ පරිගණකවලට භාවිතා වුණේ ට්‍රාන්සිස්ටර්ස් නිසා මේවා පළවෙනි පරම්පරාවට වඩා ප්‍රමාණයෙන් කුඩා පරිගණක බවට පත් වුණා. ඒ වගේම මේ වගේ භාවිතා වුණේ ට්‍රාන්සිස්ටර්ස් නිසා මේ වගේ විදුලි පරිභෝජනයත් බොහොමයක් දුරට පළවෙනි පරම්පරාවට වඩා අවම වුණා. ඒ වගේම මේවා පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ගොඩක් වේගවත් පරිගණක වුණා. නමුත් තවමත් මේවා මිලෙන් අධික විදිහටම පැවතුණා. මේ තාක්ෂණයෙන් නිපද වුණ දෙවෙනි පරම්පරාවේ පරිගණක විදිහට අපට හඳුන්වන්න පුළුවන් Honeywell 400, IBM 7030, CDC 1604,
සහ යුනිවැක් වගේ පරිගණක පද්ධති. ඔයාලට දැන් මේ පේන්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට පාදක වුණ ට්‍රාන්සිස්ටරේ සහ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල රූප සටහන් කිහිපයක්. 1964 ඉඳන් 1975 වෙනකම් පැවතුණු තුන්වෙනි පරම්පරාවේ පරිගණක සඳහා භාවිතා වුණේ අනුකලිත පරිපථ. එහෙම නැත්නම් ඉන්ට්‍රග්‍රේටඩ් සර්කිට්ස්. අපි හැමෝම දන්න ICs. මේවායේ ද්විතීක ආචායනය සඳහා භාවිතා වුණේ දෙවනි පරම්පරාවට වඩා ධාරිතාවෙන් ඉහළ තැටි. ඒ වගේම දත්ත ආදායනය සඳහා යතුරු පුවරුව සහ මූසිකයේ භාවිතයට පැමිණීමත් මේ පරම්පරාව සමගම සිද්ධ වුණා. තුන්වෙනි පරම්පරාවේ පරිගණක සඳහා මෙහෙයුම් පද්ධති බිහිවීම, වැඩි දියුණු වූ උසස් මට්ටමේ වැඩසටහන් භාෂා භාවිතයට පැමිණීම, කේතනය සඳහා උසස් මට්ටමේ පරිගණක භාෂා භාවිතය සිද්ධ වුණා. තුන්වෙනි පරම්පරාවේ පරිගණක පද්ධති වලට උදාහරණ විදිහට IBM 360, 370, PDP-8, PDP-11, CDC-6600 වගේ පරිගණක පද්ධති ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ පේන්නේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවල ඡායාරූප කිහිපයක්. 1975 ඉඳන් 1989 වෙනකම් පැවතුන හතරවෙනි පරම්පරාවේ පරිගණකවල විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ සහ ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ ඇතුළත් වුණා. ඒ වගේම මේ පරම්පරාවේදී මයික්‍රොප්‍රොසෙසර්ස්, palm tops, ඒ වගේම ධාරිතාවයෙන් වැඩි දෘಢතැටි, ඒ වගේම floppy disk, optical disk, ඒ වගේම පෞද්ගලික පරිගණක සහ වේගවත් පරිගණක ජාලවල භාවිතය ආරම්භුණා. ඒ වගේම මේ පරම්පරාවේදී භාවිත වන මුද්‍රකාංග ගැන කතා කරනකොට අපි වර්තමානයේ පාවිච්චි කරන චිත්‍රක අතරමුහුණත් ඒ කියන්නේ graphical user interface එකක් තියෙන මෙහෙයුම් පද්ධති භාවිතය ආරම්භුනේ මෙන්න මේ පරම්පරාවේදී තමයි. ඒ වගේම Unix මෙහෙයුම් පද්ධතියත් පරිගණක වලට එකතු වුණේ මෙන්න මේ පරම්පරාවේදී තමයි. නව තාක්ෂණයන්ගේ භාවිතයත් එක්කම මේ හතරවෙනි පරම්පරාවේ පරිගණක පෙර පරම්පරාවලට වඩා ගොඩක් වෙනස් පරිගණක බවට පත් වුණා. මේවා ඊටා කුඩා වුණා, එහා මෙහා ගෙනියන්න පුළුවන් වුණා වගේම යාවත් කාලීන කරන්නත් ඊටාම පහසු පරිගණක බවට පත් වුණා. ඒ වගේම මේවා පෙර පරම්පරා සමග සාපේක්ෂව ඊටා වේගවත් පරිගණක බවට පත් වුණා. හතරවන පරම්පරාවේ පරිගණක වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් IBM PC සහ Apple II කියන කම්පියුටර් එක. දැන් ඔයාලට මේ පේන්නේ හතරවන පරම්පරාවේ පරිගණකවල ඡායාරූප කිහිපයක්. 1989 ඉඳන් මේ දක්වා පවතින පස්වන පරම්පරාවේ පරිගණකවලට අධික ප්‍රමාණයේ අනුකූලිත පරිපථ යොදා ගන්නවා. ඒ වගේම විශාල ධාරිතාවයක් තියෙන hard disk, CD, අන්තර්ජාලය වගේ දේවලුත් භාවිතා කරනවා. පස්වන පරම්පරාවේ මෘදුකාංග ගැන කතා කරනකොට මම හිතනවා ගොඩක් අයට මේ පස්වන පරම්පරාවේ මෘදුකාංග ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. මොකද අපි දැනට පාවිච්චි කරන්නේ පස්වන පරම්පරාවේ මෘදුකාංග. ගොඩක් ඇඩ්වාන්ස් මෙහෙයුම් පද්ධති, එතකොට මේ වගේ තියෙන AI integrations, ඒ වගේ මේවට තියෙන abilities, hand writing recognition, voice recognition වගේ abilities මේ මෘදුකාංග වලට දැනට තියෙනවා. නවීන මෙහෙයුම් පද්ධති software මේ සියල්ලම පස්වන පරම්පරාවේ මෘදුකාංග වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. පස්වන පරම්පරාවේ පරිගණක අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන්, අඩු වියදමකින් මිලදී ගන්න පුළුවන් වගේම ප්‍රමාණයෙන් කුඩා පරිගණක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒවා හසුරවන්න පහසුයි වගේම ඊටාම කාර්යක්ෂම වැඩ කරන පරිගණක විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. පස්වන පරම්පරාවේ පරිගණක පද්ධති වලට ප්‍රචලිත උදාහරණ විදිහට IBM notebooks, Pentium PCs, Sun Workstation වගේ උදාහරණ අපිට පෙළ පොතේ දීලා තියෙනවා. ඔයාලට මේ පේන්නේ පස්වෙනි පරම්පරාවේ පරිගණකවල ඡායාරූප කිහිපයක්. හිතනවා මේ වීඩියෝ සීරීස් එකෙන් පළවෙනි පාඩමට අදාළ සියලුම කරුණු ආවරණය වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තිබුණොත් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට පුළුවන් වෙනවා වෙනම වීඩියෝ සීරීස් එකක් හරහා ඒ ප්‍රශ්න ගැටලු ගැන සාකච්ඡා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලා bell icon එක click කළොත් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒක IT කරන යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. දිනිත් IT ටෝක්ස් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.